සෞදි අරාබිය යනු අඩුම තෙල් කැණීම් පිරිවැයක් ඇති රටවන අතර මෙහෙයුම් පිරිවැය බැරලයකට ඩොලර් 1-2ක් පමණ වන අතර ප්‍රාග්ධන වියදම් ඇතුළුව මුළු පිරිවැය බැරලයකට ඩොලර් 4-6ක් පමණ ප්‍රමාණයක් වෙනවා. මේට හේතුව කාන්තාරයේ මතුපිටට ආසන්නව පිහිටා ඇති රටේ විශාල තෙල් සංචිත නිසා පරිමාණ ආර්ථිකයන් සහ පහසුවෙන් නිස්සාරණය කිරීමට ඇති හැකියාව නිසායි. සාපේක්ෂව අඩු තෙල් කැණීම් පිරිවැයක් තිබෙන තවත් රටවල් කිහිපයක් තිබෙන්නට යනවා. තව එකක් තමයි ඉරාකය. ආරක්ෂාව සහ දේශපාලන අභියෝග නිෂ්පාදනයට බලපෑම් කළ හැකි වුවත් බැරලයකට ඩොලර් 4-6 අතර ප්‍රමාණයක ඔවුන්ගේ නිෂ්පාදනය තිබෙන්නට යනවා. ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍යය මෙහෙයුම් සහ ප්‍රාග්ධන පිරිවැය ඒකාබද්ධව බැරලයකට ඩොලර් 7ක් පමණ වෙනවා. කසකස්ථානයත් එසේමයි. මධ්‍යම ප්‍රමාණයේ නිෂ්පාදකයන් සඳහා බැරලයකට ඩොලර් 10-18ක් දක්වා පිරිවැය පරාසයක උන් පවත්වාගෙන යනවා. ඒ වගේම චීනය තෙල් කර්මාන්තයේ වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර 2025 දී දේශීය නිෂ්පාදනයේ සර්වකාලීන ඉහළ මට්ටමකට ළඟා වන අතරම සාමාන්‍යයෙන් දිනකට බැරල් මිලියන 4.3ක් පමණ වුන් නිෂ්පාදනය කරනවා. ඒ වගේම ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා වැඩි කරන ලද ආයෝජන මගින් මෙහෙයුම් ලබනවා. ඒ වගේම ඔවුන්ගේ තෙල් කර්මාන්තයේ ප්‍රධානම ව්‍යවසායකයන් ගැන සඳහන් කරනවා නම් පෙට්‍රොචයිනා, සයිනෝපෙක් වැනි ඒ රාජ්‍ය ව්‍යවසායකයන් සඳහන් කරන්න පුළුවන්. විදුලි වාහන වැඩිවීම හේතුවෙන් ප්‍රවාහන ඉන්ධන පරිභෝජනයේ උපරිමයට පැමිණීමත් සමග චීනයේ තෙල් ඉල්ලුම 2026 මැද භාගයේ වනතෙක් දුර්වලව පවතිනු ඇතැයි අපේක්ෂා කරන නමුත් රටේ පිරිපහදු කිරීම, යටිතල පහසුකම් සහ ඛනිජ රසායනික ඉල්ලුම ඒවා ආනයනය දිගටම කරගෙන යනු ලබනවා. මේ දිනවල කතා වන තවත් රටවල් දෙකක් තමයි වෙනිසුලාව සහ ග්‍රීන්ලන්තය. ඇත්තටම වෙනිසුලාවේ සහ ග්‍රීන්ලන්තයේ තෙල් සඳහා ට්‍රම්ප්ගේ සැලසුම් අභිලාෂකාමී නමුත් සැලකිය යුතු අභියෝග කිහිපයක් එහි තිබෙන්නට යනවා. වෙනිසුලාවේ ඉලක්කය වන්නේ වැරදි කළමනාකරණය සහ සම්බාධක හේතුවෙන් අඩපණ වී ඇති රටේ තෙල් කර්මාන්තය පුනර්ජීවනය කිරීමයි. එක්සත් ජනපදය සමහර සම්බාධක ලිහිල් කර ඇති අතර චෙව්රෝන් වැනි සමාගම් දැනටමත් සම්බන්ධ වී තිබෙනවා. නමුත් දේශපාලන අස්ථාවරත්වය සහ ඉහළ පිරිවැය හේතුවෙන් ප්‍රධාන තෙල් සංස්ථා ප්‍රවේශම් සහගතව කටයුතු කරනවා. වෙනිසුලාවේ තෙල් අභියෝග ගැන කල්පනා කරනවා නම් ඉහළ පිරිවැය ඉන් එකක්. වෙනිසුලානු තෙල් සඳහා කඩින් පිරිවැය සාමාන්‍යයෙන් බැරලයකට ඩොලර් 80ක් ඉක්මවන අතර ඒ වර්තමාන මිල ගණන් යටතේ ආර්ථිකමය වශයෙන් ඉතාම අහිතකරයි. උදාහරණයකට සෞදි අරාබිය වැනි රටවල් ඩොලර් 4-6 අතර පිරිවැයකින් තෙල් නිෂ්පාදනය කරද්දී වෙනිසුලාවේ ඩොලර් 80ක් පමණ පිරිවැයක් යනවා කියන්නේ ඇත්තට මේ ආර්ථිකමය වශයෙන් ඉතාම අහිතකරයි. ඒ වගේම යටිතල පහසුකම් ගැන කල්පනා කරනවා නම් යටිතල පහසුකම් ඉක්ෂය වීම වෙනිසුලාවේ තෙල් නිෂ්පාදනයට ඇති තවත් අභියෝගයක්. දශක ගණනාවක් අඩු ආයෝජන සහ වැරදි කළමනාකරණය නිසා වෙනිසුලාවේ තෙල් යටිතල පහසුකම් අබලම් වී තිබෙන්නට යනවා. දේශපාලන අවදානමත් එසේමයි. වෙනිසුලාවේ දේශපාලනය අනාගතය වටා අවිනිශ්චිතයි. වෙනිසුලාවේ දේශපාලනය දැන් තියෙන්නේ ඉතාම අවිනිශ්චිත දැනක. එයද ඔවුන්ගේ තෙල් කර්මාන්තයට තෙල් නිෂ්පාදනයට අහිතකර කාරණයක් වෙනවා. ඒ වගේම ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ගත්තොත් ජාතික ආරක්ෂක ගැටලු සහ විභව තෙල් සංචිත උපුටා දක්වමින් ට්‍රම්ප් භූමිය අත්පත් කර ගැනීමට කැමැත්ත පළ කර සිටිනවා. කෙසේ වෙතත් ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ නායකින් එම අදහස ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එක්සත් ජනපදය විධිමත් යෝජනාවක් ඒ සඳහා ඉදිරිපත් කර නැහැ. ග්‍රීන්ලන්තයේ තෙල් විභවය ගැන කල්පනා කෙරුවොත් නොකැඩූ තෙල් සංචිත විශේෂයෙන්ම ග්‍රීන්ලන්තයේ සැලකිය යුතු තෙල් සහ ගෑස් සංචිත ඇති බව විශ්වාස කරනවා. නමුත් කටුක තත්ත්වයන් සහ පාරිසරික ගැටලු හේතුවෙන් නිස්සාරණය කිරීම ඉතාම අභියෝගාත්මකයි. ඒ අධික පිරිවැයක් සහ අධික වෙහෙසක් දරන්න වෙන කාරණයක්. ඉතින් මේ සංකීර්ණතා සැලකිල්ලට ගත්තාම අපිට පැහැදිලි වෙන එක කාරණයක් තමයි ට්‍රම්ප් ඔහු 21 වන සියවසේ ජීවත් වෙන පුද්ගලයෙක් වුණාට ඔහුගේ මනස ඔහු හිතන විදිය තාම තිබෙන්නේ 19 වන සියවසේ. ඔහුගේ හිතන විදිය ඔහුගේ මනස යාවත් කාලින වී නැති බව ඉතාම පැහැදිලි. ඒ අනුව බලද්දී මේ රටවල් ආක්‍රමණය කිරීම හරහා ට්‍රම්ප්ගේ
තෙල් සිහින සැබෑ වේවිද කියන එක පැහැදිලි නෑ.